එමන ඒකාබද්ධ විරුද්ධ පක්ෂය එකමුතුව ක්‍රියා කළොත් සභාවල් බහුතරයක බලය ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම්ෙන් සියලු දේශපාලන පක්ෂ සමග කතා කරමින් තිබෙනවා. මුළු රටේම පළාත් පාලන ආයතන මහනගර සභා එක්සත් ජාතික පක්ෂය ඒ වගේම පොදු ජන පෙරමුණ අනිත් පක්ෂ එකතු කරගෙන සමගි ජන බලවේගයේ නායකත්වයේ යටතේ සමගි ජන බලවේගයේ සභාපතිවරු සමගි ජන බලවේගයේ නගරාධිපතිවරු යටතේ මේ ආයතන තාමත් ඒ වෙනකොට කොළඹ නගර සභාවේ තරඟ කරපු ඒ සියලු දෙනා එක්ක යම් සාකච්ඡාවල් ගිහිල්ලා ඒව සාර්ථක මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් කොළඹ නගර සභාවට පත් කරගන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයක් තිබෙනවා. කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳව අපේ පක්ෂ ගණනාවක් එක්ක සාකච්ඡාවල නිරත වෙලා ඉන්නවා. ඉතින් මෙතනදී සාර්ථක කරගෙන කටයුතු කරමු. විපක්ෂයේ සියලු දෙනාකට එකතු කරගන්නේ ශක්ති සම්පන්න මහජන සේවාවක් නිසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතුයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නේ අපි සූදානම්. සියලු දෙනා එක්ක වෙලා මිනිසුන්ට මේ රටේ දේශපාලන පක්ෂවලට ඔබගේ පක්ෂයේද අර පක්ෂයේද මේ පක්ෂයේද කියලා කල්පනා කරන්නේ නැතුව සියලුම සභා අපි විපක්ෂයේ කණ්ඩායම් සියල්ලම එකතු වෙලා මේ සභාව අපි හදමු. ඒවා නිර්පාක්ෂික සභා විදිහට අපි හඳුන්වමු. ඔබ පැහැදිලිව කියනවා කොළඹ නගර සභාවේ බලය සමගි ජන බලවේගයත් එක්ක සියලු දකුණු කඳවුර නියෝජනය කර ගන්න එකතු ලැබීතු. ඒකට සියලු සාකච්ඡා සාර්ථකයි. අවසන් අපි බ්‍රහස්පතින්දට අපි ඒක ප්‍රදේශීය ජනතාව 150ට අඩුවට ආණ්ඩුවට දීලා තියෙන්නේ විපක්ෂය එකතු වෙලා බලය පිටවන්න කියන එක. සාකච්ඡා මේ මැදිහත් වීම තුළ සිද්ධ වුණානේ. පෙරේද රෑ ඊයේ දවසේ සිද්ධ වුණා. ඒ සාකච්ඡාව සාර්ථකයි. දෙගොල්ලෝයි අනිත් අය එකතු කරගෙන පළාත් පාලන ආයතන වල හැකි හැම එකකම බලය පිටවන්න සාකච්ඡාව සාර්ථකයි. පක්ෂයේ ඔක්කොම එකතු වෙලා මේ පළාත් පාලන ආයතන පිටවන්න ඕනේ කියන එක. ආණ්ඩුවට බහුතරයක් ඇති ආයතන සම්බන්ධයෙන් අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු. ඉතින් අපි කටයුතු කරමින් ඉන්නේ ජනමතය අනුව මේ පළාත් සභාවල බලය පිටවන්න. මේ බහුතරයේ එකකතාවය මත ඒ ප්‍රතිපත්තිමය කරුණු කාරණා වලට යටත්ව අපි සභාව පිටවන්න කොන්දේසි විරතව එකකතාවයක අපි විශ්වාස කරනවා විපක්ෂයේ කණ්ඩායම් වලට එකතු වෙලා නිශ්චිත අරමුණකින් විපක්ෂයේ සභාව පිටවීම තමයි මේ වෙන විට අපි ක්‍රියා කරමින් ඉන්නේ. සක් මුල්ලක් නෑර මතක තබා ගන්න. විහිදුණු ජනතාවගේ පදනම් සහිත දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේග. අනිත් අය කවුද? විවිධාංගීකරණයට ලක් වුණු විපක්ෂය. ওই විවිධාංගීකරණ වූ විපක්ෂය එකතු වෙන්නකෝ. එකතු වුණොත් විවිධාංගීකරණය කරලා ලැබිච්ච ප්‍රතිඵලවත් ලැබෙන්නේ නැහැ. එකතු වෙලා පෙන්නන්න. බෙදලා ඡන්ද ඉල්ලලා සභාව එකතු වෙන්න හදනවා. ඒක ලැජ්ජ නැහැ. එකතු වෙලා යන්නකෝ. හෙට ඒගොල්ලෝ ලෑස්ති නම් එකතු වෙලා ඡන්ද කරන්න. අපි කුමන හෝ ඡන්දයක් හෙට තියෙනවා එකතු වෙලා වැඩ කරමු. මේක ආපහු හරවන්න පුළුවන් කවුද? කවුද හරවන්න ඉන්නේ? එක සභාවක් දෙන්නේ නැතුව ඊළඟ ජනාධිපති වෙනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ ජේ.වී. වගේ කියලා. පහු. ඒගොල්ලෝ මේ පරණ පුස් ව්‍යාපාර. සභා 152ක් ආරම්භයේදීම පිහිටවනවා. ඉතුරු 115 පිහිටවන දවසේ පිහිටවනවා. ජනවරම කියන හොඳට තේරුම් ගන්න ඕනේ. සභාව පිහිටවන්න දීලා දුන්නේ 1 2 දෙන්නට තමයි පොරබදන්න දුන්නේ සභාව පිහිටවන්න කියලා. අන්නේ සභාව පිහිටවන්න කියලා පොරබදන්න 1 2. එයා සභාව පිහිටවයි කියලා තමයි ඡන්ද දීලා තියෙන්නේ. අනිත් අයට සභාවට රවුමක් ඉල්ලන්න කියලා ඡන්ද දීලා තියෙන්නේ. අපි වැඩ කරන්න බැඳිලා ඉන්නේ. ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් විවස්ථාව නීතිය දේශපාලන මේ ඔක්කොගෙම අපි වැඩ කරලා ඇස්සේ. හදලා පුළුවන් නම් මාස 3ක් 4ක් යන්න ඉතර මං කියන්නේ. දන්නවනේ නීති මදි නම් 3න් 2ක් තියෙනවා. එහෙනම් කොහොමද රටේ සුම්මුන් එකතුවක් කොහොමද රටේ ජනවරමට අභියෝග කරන්නේ? එම අභියෝග කරන